අත්තන්න දැන්න හරියටම බැලස් පිලයි අත්තන්ඩයි අතර වෙනසකට තියෙන නමයි කල ගැලවෙන් නැතිගන්න තමයි එක තියාගන්නවා මේක බැලන්සකත් ගාන්ටව තියෙන හයි කලින් විඩියවලට කට්ටිය ගොඩාක් කමෙන්දාව තිබ්බා එක සරුංග කල හල අපි ඔක්කුම හදනවා චැනල්ලක මතකතු සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අපි එනය අන්සරුංගල හද ඔන්න එන අද අපි හදන්නගේ මොනද අපි එන යන්ද සරුංගල හද අපි මුලින්ම අත්තන්ඩෙන් වැඩේ පටන්ගවු අපි එන අත්තන්ඩි හැඩි හදාගව මේකටික මහත බටය ඉතින් මේ අම්පූර් මහත ඔන්න නිසා මොල්ලකින් කොටසක් එයන් මහත පොඩ්ඩ අපි කරන මුලින් පැන්ගෙනම් අත්තන්ඩි හැඩි හදාගව ඔන්න අත්තන්ඩි හැඩි හදාගත්ත මේ අත්තන්ට හැඩි හදන කියන වා ප්‍රශ්නයක්න කමෙන්ට අදදාන්ද අපට ඉල්ලකට දන මේ අත්තන්ට මැදර නූලක් ගැටගහක අපි එන්න නූල ගැටහ මෙන්න මේ විදියට නූල අරගෙන මේ පැත්තෙන් තියලා ඉට සනිපත් හරවල බලන්න හරිව මැදර සෙට්ටලා තියෙන කියලා ට තියන්නේ අත්තන්න බැලන්ස කොමදික බලන්න ඕඩ මේ එක පාර බැලන්ස් එවන්න අන්ති සම්භාවතයට අඩු බල පේරාණ බැලන්ස දැයිතින් බැලන්සලකම් මේ පැත්තේ අඩු කරලා කාණ්ඩ බැලන්ස් කරගන්න තම ඇති අත්තන්ට දැන්න හරියටම බැලස් අපි නදැන් පිළ හදු පිලයි අත්තන්ඩයි අතර වෙනසකට තියෙන නමයි දිග ප්‍රමාණය චොට්ටක් පොඩිවීම විතර ඉතින් කලින් අත්තන්ඩ හදපු දිරෝද අපට පිළ හදාගන්නක් තියෙන අපි නදැන් පිළ හදාගම් පිලත් ඔන්න ගාන්ටම් බැලස් කරගත්තා පිලේ අත්තන්ට ොඩා පොඩ්ඩක් හැඩේ වැඩි කරල දීම එතොට ලස්සන්ට හැඩේ වැඩි කර නද අත්තන්ඩයි පිලයි දෙකම ඉවර ඉලාරයි මැදපට යන්න මැඩබට ටික දිගපට ඇත්තමයිකත් මොන්න සරුන්ගල හොටත් තියෙන්නෙපේ මේකනම් කරන්තිීන් දැ මේ ඇද තියනවා ඇද සම්පූර්ණ නති කරගන්න යම් කිසි මට්ටවකට ඇද නැතියෙන ගානට අරගෙන බටේ ෆිනිශ් කරගන්න තමයි තියෙන්නේ අපි එන මැද බටේ හදාගම් මැදපටත් මෙන්වේදර හදාගත්තා මැදපට හදනෙක් ගැන මල් ප්‍රස්තියන කමෙන්ශක්ෂණ එක දාන්න අපි නද සරුංගල හදු මුලින්ම අත්තන්ට අරගෙන මැදපටේ කොයි හරින් තිබ්බොද්ධ ලස්සන්ට එන්න කියලා හිතල බලන්න තැනක් තෝරගත්තර පස්සේ මැදපටේ පොඩි පොත්තක් රැහැගන්න ඕගේ මේ දකට කර කල ගැලවෙන් නැතිගන්න තමයි එක තියාගන්න ඕය මෙන්න මෙහෙම පොඩි පොත්තක් රැහැගන්න ඊට පස්සේ ගාන්ට අත්තන්ඩ මැද එතන්ට දාලා එන්න මෙහෙම යටකාගන්තම දැන්ති ඊළඟට පිලකට ගව පිලකට හද්ද යට පැත්තෙන් බටේ පොඩි කෑල්ලක් මේකන අයිම්ම කරලා දානවා කාණ්ඩතවට පිල එතන්න සෙට්ටෙනවා මෙන්න මෙව සෙට්වෙන්න ගන්න ඕන අපි එනදැන් ගැටකු කාන්ට අත්තන්ට වගේ පිළේ මැද තියාගන්න ඕන බටේට ඉදස් හොඳර ගැටගහගන්තේ
පොඩි ආබාධයට ලක් වුණා. මෙන්න මෙතනින් අත්තන්ට කඩලා ගියා. දැන් ඉතින් ආයෙ හදන්න වෙනවා. ඔහොම තමයි ඉතින්. එතන කලින් පොඩි කැපම් පාරක් තිබිලා තියෙනවා. ඉතින් අතන්න වනකොට මෙතනින් කඩලා ගියා. ඔයගොල්ලෝ බට කෑල්ලක් ගනිත් පොඩ්ඩක් බලන්න මේ කැපම් තියනවාද කියලා. ඔන්න ඉතින් අතන්න රීප්ලේස් කරා. අපි නම් දැන් නොමල් ටික නැදගමු. ඔන්න මුඩු පැත්තෙන් පටන් ගන්නවා. අත්තන්ට මේ වගේ බුරක් අරගෙන උඩ ගන්න ගන්නවා. කලින් වීඩියෝ කිව්ව මතකද කැටේ දාන පැත්ත. අත්තන්ට ඒ කියන්නේ එහෙම සරුංගලේ තිබ්බම මේ සයිඩ් එකේ කැටේ ගන්න. එහෙම ගත්තාම මෙහෙම ගාන්ට ඇදුනකොට ලස්සනට අත්තන්ට හැඩේ වෙනම හැරෙනවා. අලව ගන්නත් දෙවි හැඩෙත් ලස්සන එතකොට. ඊට පස්සේ නුඹ අරගෙන අනිත් පැත්තට දුරම අරගෙන ඒ දුරම අරගෙන මේ පැත්තට किसी दामन आ गया පැගින යටපැත්ත කැටලාව යටපත් කැටලාගද්දී නුඹලේ ගැටේ කෙලවර ගන්නවන වෙන්න මේ සයිඩ් දෙකට පැත්තිෙන් අට ගහගෙන ඉර්වස නූල යත පිනගවට ගන්නවා. ඉර්වස ගහන්ට අත්තන්ඩේ හැඩි කෙන ගාවනට අදරන්න දෙන්න වැඩි යතගන්න අත්තන් විසල කටය ඔන්න ගාවට අදගන්න ඉදස් කොන්න තමයි දත්තත් ඒලා ඊට පස්ස අන් පැතරත් ඉස්සලාගියම් දුර මැනගන්න කාන්ට දුර අරගෙන ඉගසනකත්තත් කෙන්ම දිගන්න ඇදක ගැටහාගන්නදී අපේ නද කියල කැට කරන්න පිළිය නූල ගැටහා අත්තර පස්සේ නූල ගන්න මේ අත්කන්ද නූල යටිද එහෙම අරගෙන අපි අත්තන්ට කැටගෑපතන තියෙනවාන එතන්ට තියලා ඇදව ගානට දූලවෙන ගානට ඇදව කොය ගාන ඉටවස් කතර ගැටයක් දාර ඊට පස්සේ කලින් වගේව ඒ දුරත් මය ගන්න ඊට පස්සේ අන් පැත්තරත් ඒ දුර මරගෙන ගැට ගාගන්න දී ඔන්න විදියට සම්දලේ පට්ට මේ දැන් අපි ඉතන වලට එකට යනවා. මෙන්න මේ විදිහට මොන සරුංගලේ හදාගෙන ඉවරයි. මේක බැලන්ස් එකත් ගාන්ටව තියෙනවා. අපි එහෙනම් දැන් මේක අලවමු. මොන සරුංගලේ මෙන්න මේ විදිහට අලවගත්තා. වීඩියෝ එක දිගට දුවේ නිසා මම මේක අලවන පාර්ට් එක දැම්මේ නෑ. මම වෙනම වීඩියෝ එකක දාන්න. ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ වටිනා අදහසත් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් ළඟදී මම